හායි ආයුබෝවන් නංගිලා මල්ලා ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාගය සහ O level විභාග කේන්ද්‍රීකృత කරගෙන තමයි මේ වැඩසටහන පැවැත්වෙන්නේ. ඉතින් ඔයගොල්ලන් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අද පාඩම සිතියම් වල කොටසක් රාජධානිය කියන කොටස තමයි කරන්නේ. ප්‍රධාන වශයෙන්ම අතීතයේ ඉඳලා දිග කාලයක් පැවති රාජධානියක් විදිහට තමයි අනුරාධපුර රාජධානිය හඳුන්වන්නේ. ඒක සිතියම් ප්‍රදේශයේ මේ නිරීක්ෂණය කිරීමේදී මෙන්න මේ මල්වතුවේ ගැට්ටක් ආසන්නයේ තියෙනවා අනුරාධපුර රාජධානිය. ඒ වගේම යාපහුව රාජධානිය තියෙන්නේ කලාඔය ආසන්නයේ. කලාඔය ආසන්නයේ කිව්වොත් නංගියේ මල්ලියේ යාපහුව තියෙන මෙන්න මේ ප්‍රදේශයේ යාපහුව තමයි එතන තියෙන්නේ. ඒ වගේම දඹදෙණි රාජධානිය පිහිටා තිබෙන්නේ මෙන්න මේ ප්‍රදේශයේ. ඒ කියන්නේ සල්වා තොට ආසන්නයේ දේශ සීමාවට ඉහළින්. ඒ වගේම කෝට්ටේ රාජධානිය පිහිටන්නේ කොළඹ ආශ්‍රය කරගෙන. ඒ වගේම දඹදෙණිය රාජධානිය පිහිටන්නේ කෝට්ටේ රාජධානිය පිහිටන කල්යාණ නදී වලට ඉහළින්. ඒ වගේම රයිගම පිහිටන්නේ මෙන්න මේ ගංගාවට ඉහළින්. ඊට පස්සේ ගම්පොළ රාජධානිය පිහිටන්නේ නංගී මල්ලියේ මහනුවර රාජධානියේ මධ්‍යම කජුකර ප්‍රදේශයේ තියෙනවා. මධ්‍යම කජුකර ප්‍රදේශයේ නැම්මේ ගැට්ටේ. මහනුවර රාජධානිය පිහිටන්නේ මෙන්න මෙතන මේ ප්‍රදේශයේ. වගේම කුරුණෑගල රාජධානිය පිහිටන්නේ මෙන්න මෙතන. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ පිහිටනවා. එතකොට ඒක තමයි රාජධානී වල මූලික තොරතුරු ටික. ඒ වගේම වරායවල් ගත්තොත් මහා තිත්තවරාය ප්‍රදේශයේ මෙන්න මේ හරියේ තියෙනවා. ඒ වගේම ඌරුවෙල ග්‍රාමය මෙන්න මේ හරියේ මෙන්න මේ ප්‍රදේශයේ. සල්වතොට තියෙන්නේ මෙන්න මෙතන. කල්යාණ නදී තියෙන්නේ මෙන්න මෙතන. කාලතිත්ත තියෙන්නේ මෙතන. ඊට පස්සේ ගිම්හතිත්ත, දේවනගර මෙතන ගෝකර්ණ තිත්ත සහ පල්ලව වංක කියන ප්‍රදේශයි. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ආයෙ නැවත අපි හමුන ගැහෙමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා.